සුදු හැපි ඇනිවර්සරි ඩේ. හැමදාමත් ඔයාට මං එකම ඉල්ලීමයි කරන්නේ. හැමදාමත් රණ්ඩු වෙනවා, තරහ වෙනවා. දෙන්නත් එකෙන් යාළු වෙන හැමදාමත් මම ඔයාට කියන්නේ එකම දෙයයි. හැමදාමත් මොන දේ කරත් රණ්ඩු වෙලා හරි මාකින් ආදරෙන් හැමදාමත් මගේ ළඟටලා ඉන්නේ කියලා මං හැමදාම කියනවා මං අර සුදු. දින ගමනක් ආවා, අවුරුද්දක ගමනක් ආවා. ඉතින් මම තනි වෙච්ච හැම මොහොතකම මට මාරම ආදරයක් දුන්නා, මාරම තැනක් දුන්නා. ඉතින් සංජීව ඔයා වගේ කෙනෙක් ලබන්න ඇත්තටම මම පින් කරලා තියෙන්නේ නැති. ඉතින් සංජීව මේ අවුරුද්දක කාලය ඇතුළත මට සෑහෙන ප්‍රශ්න ආවා, මඩ පාරවල් ආවා. හැම ප්‍රශ්නකදීම මගේ ළඟින් හිටියා, මට ගොඩක් ආදරය කරා. ඉතින් සමහර තැන්වල අපි දෙන්න පොඩි රණ්ඩු වුණා. ඉතින් ඒ රණ්ඩු වෙන හැම තැනකමදීම හැම ප්‍රශ්නකදීම රණ්ඩු කරා. කොච්චර රණ්ඩු කරත් මාව දාලා ගියේ නෑ. එක තප්පරයයි එක පැයයි නැවත මට ආදරෙන් මගේ ළඟට ආවා. සති ගණන් මාස ගණන් හිටියේ නෑ. ඉතින් සංජීවගේ ආදරයට මම ගොඩක් ආදරේ. ඒ වගේම සංජීව කියන්නේ ඇත්තටම කියනනම් මාර විදිහට කේන්ති යන කෙනෙක්. මට හිතා ගන්න බෑ ඒ කේන්තිය කොයින් එනවද කියලා. එකපාර තමයි මගේ ඇඟට කඩා පනින්නේ. ඉතින් ඒ කඩා පැනලා විනාඩි 5ක් යන්න මට තරහ ගියා. එහෙම කරන්න එපා. ඊළඟට කියලා ආයෙ මගේ ළඟට මට ආදරේ يعني දැනෙන විදිහට ආදරේ කරනවා ආයෙ. ඉතින් එයා බැනපු හැම වචනයක්ම නැති වෙලා යනවා. එයා දෙන ආදරෙන්. එයා කොච්චර දේවල් කියලා මට බැන්නත් එයා දෙන පොඩි හරි ආදරේ හැම ප්‍රශ්නයක්ම නැති වෙලා ගියා. ඉතින් මම සංජීවගෙන් ඉල්ලන්නේ එක දෙයයි. මේ අවුරුද්දක කාලයක් මාවත් එක්ක හිටියා වගේ පුළුවන් තාක්කල් මම කියන්නේ ජීවිත කාලෙම කියලා මට කියන්න බෑ. පුළුවන් තාක්කල් මගේ එක්ක ඉන්න, මගේ ළඟින් ඉන්න. මේ අවුරුද්දක කාලය ඇතුළත මට දුන්නා වගේම ආදරේ. සංජීව මල්ලි, තිසරි නංගි ඔය දෙන්නට හැපි ඇනිවර්සරි. හැමදාම අපිත් එක්ක මේ විදිහටම hina වෙලා සතුටින් කතා බහ කරලා හැමදාම සතුටින් ඉන්න ඕනි. ඔය දෙන්නට ඉදිරි අනාගතයට සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න ඕනි. තිසරි අක්කා, සංජීව අයියා, ඔයාලා දෙන්නට හැපි ඇනිවර්සරි ඩේ කියන ගමන් අපිත් එක්ක මේ විදියට හැමදාම සතුටින් ඉන්න ඕනි. ඔය දෙන්නට මම විශ් කරනවා. මම ඩ්‍රැකුලා මාපි. සංජීව අයියේ, තිසරි අක්කේ හැපි ඇනිවර්සරි ඩේ ඔයාලා දෙන්නටම හැමදාමත් hina වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි, දීපීඩයි. තිසරි අක්කේ, සංජීව අයියේ හැපි ඇනිවර්සරි. හැමදාම සතුටින් ඉන්න. ආදරෙන් දෙන්නටම ආදරෙයි. ගොඩක් ආදරෙයි. සංජීව අයියේ, තිසරි අක්කේ ඔය දෙන්නටම සුබ පැතුම්. මම සුබ පතනවා. මේ ඉන්නා වගේම මීටත් වැඩිය හොඳින් සතුටින් හොඳ විවාහ ජීවිතයක් ගත කරලා දුවෙකුයි පුතෙකුයි පුංචි පවුලක් විදියට තව ඉස්සරහට හොඳින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මේ ඇනිවර්සරි එක වෙඩින් ඇනිවර්සරි එකක් දක්වාම ඉදිරියට යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔය දෙන්නට බුදු සරණයි, ජේසු පීඨයි. ගොඩක් ආදරේ. මන් ටූටූ පබි. සංජීව අයියේ, තිසරි අක්කේ හැපි ඇනිවර්සරි. හැමදාම ඔයාලා දෙන්න හිටියා වගේ සතුටින් ඉන්න. ආදරේ දෙන්නටම. තිසරි අක්කේ, සංජීව අයියේ ඔයාලා දෙන්නට සසර ගනුදෙනු අවසන් වෙනකම් ආදරෙන් සතුටින් එකට ඉන්න ලැබෙන්න ඕනි. මේ හිටියා වගේම අපිත් එක්ක සහෝදරකමින් හැමදාම අපි එක්කම ඉන්න. මොන ප්‍රශ්න ආවත්, කරදර හැලහැප්පීම් ආවත් දෙන්න එකටම ඒවට මුහුණ දෙන්න. ඉතින් ඔයාලා දෙන්නගේ මල්ලි කෙනෙක් විදියට මට කියන්න තියෙන්නේ ලැබවූ මේ පළවෙනි ඇනිවර්සරි එක සදාටම දෙන්නට එකට ඉන්න ලැබෙන්න කියලා. හැපි ඇනිවර්සරි මගේ අයියා අක්කේ. ආදරේ දෙන්නට ගොඩක්. තිසරි අක්කි, wish you happy birthday. සංජීව අයියත් එක්ක hina වෙලා සන්තෝෂෙන් සතුටින් හැමදාම ඉන්න ඕනේ. ඔයාලට බුදු සරණයි, ජේසු පිහිටයි.
මං එච්චේ චූටි සංජනා. ටීචරි අක්කේ තන්ඩිව අයියේ ඔය දෙන්න ඉනා වෙලා හරිම තන්තෝතෙන් ඉන්නව ඔයගොල්ලන්ට තුබ ඇනිමේටර් එකක් ඒවා එත්තර එක සංගීත කණ්ඩායමේ කවිතුමාල්ලි මම සුබ උපන්දිනයක් වේවා ප්‍රාර්ථනා කරනවා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා මම රියල් නිස් ඉතින් ලැබුවා 14 සන්වස්ත්‍රයේ සුබම සුබ සන්වස්ත්‍ර කෙනෙක් ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාම සතුටින් ඉන්න ඕන තිසරි. ඒ වගේම සංජීවත් එක්ක හැමදාම ඔය අතු අලගත්තු අතින් හැමදාම ලස්සන ගමනක් යන්න ලැබෙන කියලා මුළු හදින්නෙන් ප්‍රාර්ථනා කරනවා. ඔය දිනටම උසන්නයි දෙපිටයි. තිසරි මණික ඔයාටත් සංජීව ඔයාටත් ඉතින් ඔයාලා දෙන්නටම සුබම සුබ ඇනිවර්සරි එකක් වේවා. ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න ඕනි. ඒ වගේම කොච්චර රණ්ඩු වුණත් කොච්චර තරහ වුණත් ලස්සනට ජාලි ඉන්න දෙන්නේ. ඒ වගේ තමයි ඉන්න ඕනේ. කොච්චර ප්‍රශ්න ආවත් ඒවා හිතට ගන්න එපා. ලස්සනට දෙන්න සතුටින් ඉන්න කියලා ඉතින් හදවතින් ප්‍රාර්ථනා කරනවා මණික. ආදරේ ඉතින් හැමදාම සතුටින් ඉන්න ඕන අපිත් එක්ක. කොච්චර ප්‍රශ්න ආවත් මොන ප්‍රශ්න ආවත් ඔයා අපු දාලා ගිය නැති කෙල්ලෙක්. ඉතින් ඇත්තටම හදවතින්ම ආදරේ. ඒ වගේම සංජීව ඔයත් එහෙමයි. මොන ප්‍රශ්න ආවත් තිසරිය කවදාවත් අතහරින්න එපා. තිසරි කියන්නේ හරිම හොඳ කෙල්ලෙක්. ඉතින් ඇත්තටම දෙන්නටම හදවතින් ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න කියලා. ඒ වගේම 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔයාලා දෙන්නව රැකලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැමදාම සතුටින් ඉන්න ඕනේ. දෙන්නටම අල්ලා දෙවියන් පිටයි බුදු සරණයි. මේට සචි. තිසරි නංගි සංජීව මල්ලි හැපි ඇනිවර්සරි ඩේ. ඉතින් ඔයාලා දෙන්නටම සුබ ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දක් පුරාවටම හැල හැප්පීම් මැද රණ්ඩු සරුවල් මැද ඔය ගලාගෙන ආපු ආදරේ ඇත්තටම විශිෂ්ටයි. ඉතින් ඒත් එක්කම කියන්න ඕන අපේ චන්ඩි රැජින එච්චර කොයින් තිසරි. ඉතින් ඔයා හැමදාමත් සංජීව මල්ලිත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න ඕන. ඕනවට වැඩිය තරහා යන්නේ නැතුව සතුටින් මල්ලිත් එක්ක හැමදාමත් ජීවිතේ ඉන්න සුබ ප්‍රාර්ථනා කරනවා දෙන්නටම. ආදරේ මම ඔයාලා දෙන්නගෙම ඩීඩීඑස් අයියා. ඉතින් තිසරි මණික සංජීව මල්ලි ඉතින් ඔය දෙන්නට සුබම සුබ ඇනිවර්සරියක් වේවා. මෙච්චර කාලයක් ඔය දෙන්න අවුරුද්දක් පුරාවට ආදරෙන් හිටපු විදියටම තවත් ඉදිරියට ඔය දෙන්නගේ ආදරේ සාර්ථකව හරියාකාරව ඔය දෙන්නට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තිසරි නංගි සංජීව මල්ලි ඔයාලා දෙන්නට විශ්ව හැපි ඇනිවර්සරි මම මුළු හදවතින්ම සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නම. ඔයාලා දෙන්නට බුදු සරණයි. මම මෙහින්දි. तू इश्क है तो मैं बाहों में हूँ तो पनाहों में हूँ काजल हूँ तो मैं निगाहों में हूँ तू है तो मैं हूँ बस में वादे क्यों तू है तो मैं हूँ. තිසරි මගේ කීතින් අනිවාර්යෙන් මගේ කී සංජීව මල්ලි දෙන්න විදිහ සහෝදරය දෙන්න හැමදාම සතුටින් ඉන්න කියලා කියන හැපි ඇනිවර්සරි. මේ හිටියා වගේ ඉස්සරහට රණ්ඩු වෙන්නේ නැතුව හැමදාම ලස්සන ආදර කතාවක් මේක නිර්මාණය කරන්න කියලා මම ඔයාලා දෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔච්චර රණ්ඩු නැත් දෙන්නට දෙන්න නෑ කියලා මම දන්නවා. ඉතින් දෙන්නට දෙන්න නැතුවම බෑ. කවන්නේ රණ්ඩු වෙන්න ආදරය කරන්න ජීවිතේ විඳින්න අපේ ජීවිතේ විඳින්න දෙන ටික කාලයයි. ඒ විඳින කාලය අපි ලස්සනට විඳින්න ඕනේ. විඳවල වැඩක් නෑ. අපි අද ඉඳලා හිට වෙන්න කියලා කවුරුත් දන්නේ නෑ. ඔක්කොටම කියන්නේ මේ අපිට විඳින්න තියෙන එක විනාඩියද අපි ඒක විඳින්න ඕනේ. ඉතින් සංජීව තිසරි ඉතින් සහෝදරය දෙන්න හැමදාම මේ සහෝදරකම් ඒ විදිහට තියෙනවා. ඉතින් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දෙන්නටම ලස්සනට ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා. අපි හිමි වේද කියලා දන්නේ නැහැ. එනවනේ හැමදාම දෙන්න ලස්සනට ඉන්න ආදරේ දෙන්නටම උස්සන්නයි කරන්න කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ දෙන්නගෙම. ඉතින් හැමදාම සතුටින් ඉන්න ආදරේ මගේ උන් දෙන්න. සංජීව මල්ලි තිසරි මණික ඔයාලා දෙන්නගේ මේ ඇනිවර්සරි එක සුබම සුබ ඇනිවර්සරියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙන්නට දෙන්න තේරුම් අරගෙන ලස්සනට මේ ආදරය ගලාගෙන යනවා. ඔයාලා දෙන්නම ලස්සනට බලාගෙන ඉන්න. මොකද ඕන තරම් ආදරය කරද්දී ඕන තරම් ප්‍රශ්න එන්න පුළුවන්. ප්‍රශ්නයක් කියන්නේ උත්තරයකුත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ප්‍රශ්න කියන ඒවා අතන මෙතන කිය යන්න එපා. ඒ දේවල් ඔයාලා දෙන්න විසින් ඔයාලා දෙන්න ළඟ මේ ප්‍රශ්න තියාගෙන ඒවා දෙන්නත් එක්ක කතා බහ කරලා ඒ ප්‍රශ්න විසඳගෙන ලස්සන ගමනක් යන්න කියලා මම කියනවා ඔයාලා දෙන්නට. ඉතින් මම නැවතත් කියනවා සුබ ඇනිවර්සරියක් වේවා කියලා ඔයාලා දෙන්නට. මුදු සරණයි දෙවි පීඨයි පරිස්සමින් ඉන්න දෙන්නම. අවසන් පෙම මාගේ අඩමානේ හැඟුමක්
ගාවතියලා තානම් මගනාවේ රංවීලා හත් පැත්තෙන් එකක් ඉල්ලා රොන්සුමදක් හොරෙන් වින්දා මල්ලොන් රසවැරිද මන්දා නුඹ පරවින්නත් ඉන්විටේෂන් ගොඩක් හම්බුනාට බං තිසරිගේ සංජීවගේ ඇනිවර්සරි එකට තමයි බං යන්න ඕනේ. HL Eagle Riders ලා එක නටලා හැපනික් වෙලා එන්න.